ඇප්ටියුට් ටෙස්ට් එකට යනවා නම් ඒ යන්න කලින් උපදේශ පත්‍රිකාව 3-4 පාරක් වුණත් කියවන්න. ඒතරම් කලින් ලෑස්ති වෙලා යනවා නම් හොඳයි. මොකද මට මේ මම කලින් එහෙම එකට ලෑස්ති වෙලා ගියේ නැහැ. මේ පරීක්ෂණ දෙකම ඇත්තටම තියෙන්නේ මේ ලිඛිත විදියට නෙවෙයි. Hello honeys. Honey Funny YouTube channel එකට ඔයාලා ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මේක මම YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඔයාලා description එක දැක්කම දැන්වත් දන්නවා අද මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. ඉතින් ශ්‍රීපාලි කැම්පස් එකේ aptitude test ගැන තමයි මම කතා කරන්න යන්නේ. මමත් ඒ යෝග්‍යතා පරීක්ෂණයට ඔයාලා විදියටම මුහුණ දීපු සහ ඒ පරීක්ෂණයෙන් සමත් වෙලා ශ්‍රීපාලි කැම්පස් එකේ මේ වෙනකොට අධ්‍යයනය ලැබෙන විද්‍යාර්ථියෙක් මම. ඉතින් මම මාව හඳුන්වලා දුන්නේ මේ වීඩියෝ එක කරන්න යම්කිසි බෑග්ග්‍රවුන්ඩ් එකක් පසුබිමක් මට තියෙන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරන හින්දා. කොහොම හරි මගේ මේ පළවෙනි YouTube වීඩියෝ එකම මම කරන්නේ යම්කිසි පිළිසකට හෝ ප්‍රොඩක්ටිවිටි එකක් ඇති වෙන්න. මොකද Honey Funny උනාට මේක funny වීඩියෝ එකක් නෙමෙයි, educational purpose වීඩියෝ එකක්. මුලින්ම දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වෙද්දි ගොඩක් අයට ගොඩ හැමෝටම වගේ එක එක ප්‍රශ්න තියෙනවා. ඇප්ටියුඩ් ටෙස්ට් එකේ ඇප්ලයි කරපු අයට සමහර අයට තමන්ට අදාළ ඇඩ්මිෂන් කාඩ් එක ඇවිල්ලා, සමහර අයට ඊමේල් ඇවිල්ලා නැහැ. ඔය වගේ ගැටලු ගොඩාක් තියෙනවා. කවද්ද මේ ටෙස්ට් එක තියෙන්නේ? ඔය වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම මේ වීඩියෝ එකේ කොටස් දෙකකින් පැහැදිලි කරන්නම් මොකද්ද මේ ඇප්ටියුඩ් ටෙස්ට් එක සහ ඔයාලා කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන එක ගැන. පළවෙනියට මම කතා කරන්න මේ ඇප්ටියුඩ් ටෙස්ට් එක මොකක්ද, කොහොම කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. මොකක්ද මේ ඇප්ටියුඩ් ටෙස්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක කියන එක ගැන. දෙවෙනි කාරණාව විදිහට මම කොහොමද මේකට මුහුණ දෙන්නේ, ඔයාලා සාර්ථකව මේකට කොහොමද මුහුණ දෙන්නේ කියලා මම කතා කරන්නම් මගේ අත්දැකීමත් එක්ක. මොකද ඔයාලා විදිහටම ওই ටෙස්ට් එකට මාත් මුහුණ දීපු කෙනෙක්. දැන් ශ්‍රීපාලි කැම්පස් එකේ එහෙම නැත්නම් ශ්‍රීපාලි මණ්ඩපය කියලා කිව්වට ඔයාලා දැනටමත් දන්නවා ඔයාලා ඔය ඇප්ලයි කරලා තියෙන විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් ඇප්ලයි කරලා තියෙන ෆැකල්ටි එක කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය. ඔයා මේ වෙනකොට ඇප්ලයි කරලා තියෙන්නේ ප්‍රසංග කලා වලට උනත් ජනමාධ්‍ය වලට උනත් ඔයාව අයිති වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයට. ඔය ජනමාධ්‍ය පීඨය තුල තමයි මේ ප්‍රසංග කලා අධ්‍යනාංශයත් ජනමාධ්‍ය අධ්‍යනාංශයක් තියෙන්නේ. එතකොට ජනමාධ්‍ය පීඨයේ විදිහට මේ වෙද්දි ස්ථාපනය වෙලා තියෙන්නේ කොළඹ හොරණ ශ්‍රීපාලි මණ්ඩපය. හරි, අපි මුලින්ම බලමු මොකක්ද මේ ඇප්ටියුඩ් ටෙස්ට් එක කියන්නේ කියලා. ඇප්ටියුඩ් ටෙස්ට් එකක් කියන්නේ යෝග්‍යතා පරීක්ෂණයකට. මේ යෝග්‍යතා පරීක්ෂණයේදී වෙන්නේ ඉසෙට් ස්කෝර් එකට අමතරව මේ යෝග්‍යතා පරීක්ෂණයෙන් පාස් වුණොත්, සමත් වුණොත් තමයි මේ කෝස් එකට ඔයාට උපාධියක් කරන්න විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාට ඉසෙට් ස්කෝර් එක කොච්චර හොඳ අගයක තිබුණත් මේ යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වන කෝස් එකකට නම් ඔයා ඇප්ලයි කරලා තියෙන්නේ. යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවුනොත් ඔයාට විශ්වවිද්‍යාලයට ඒ අදාළ ඔයා ඒ දාපු කෝස් එකට ඇතුළත් වෙන්න බෑ. ඒ නිසා මේ යෝග්‍යතා පරීක්ෂණය කියන එක ඉතාමත් වැදගත් කාරණාවක් ඔයා අයදුම් කරලා තියෙන කෝස් එකත් එක්ක බලද්දී. ලංකාවේ ගොඩක් විශ්වවිද්‍යාලවල මේ යෝග්‍යතා පරීක්ෂණ තියෙනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය මේ ඇප්ටියුඩ් ටෙස්ට් ගණනාවක් තියෙනවා මේ විශ්වවිද්‍යාලවල. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන් අර විශ්වවිද්‍යාලයටත් දාලා තියෙනවා ටෙස්ට් එකකට, මේ විශ්වවිද්‍යාලයටත් දාලා තියෙනවා. මේ වගේ දින එක දිගට, ඒ කියන්නේ එකම දවසේදී ආවොතින් එහෙම කොහොමද කරගන්න බැරි වෙයිද කියලා. ඔය වගේ ගැටලු වෙනවා ඒ කාලේ අපිටත් එක්ක ගැටලු තමයි ඔය. නමුත් එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට එක විශ්වවිද්‍යාලයක අපි හිතමුකෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ඇප්ටියුඩ් ටෙස්ට් එක තියෙන දවසට කැලණිය විශ්වවිද්‍යාලයේ ටෙස්ට් එකකුත් තියෙනවා කියලා. හැබැයි එතකොට එයාලා බොහොම සාධාරණව ඔයාගේ පැත්තෙන් හිතලා, ශිෂ්‍යයාගේ පැත්තෙන් හිතලා, විද්‍යාර්ථයෙක් වෙන්න ඉන්න කෙනෙකුගේ පැත්තෙන් හිතලා ඒ දෙක එකට ගණ්ඨනය නොවන විදිහට දිනයන් යම්කිසි වෙනස් වීම කරනවා, වේලාවන් වෙනස් වීම කළා. අපි මේ මුහුණ දීපු කාලේදී ඇප්ටියුඩ් ටෙස්ට් වලට මුහුණ දීපු කාලේදී මේ විදිහට තමයි උනේ. හරි. දැන් මම කියවනේ අපි මේ ඇප්ටියුඩ් ටෙස්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරමු කියලා. මුලින්ම ගත්තාම ශ්‍රීපාලි මණ්ඩපයේ ඇප්ටියුඩ් ටෙස්ට් දෙපැත්තකට බෙදෙනවා. එකක් තමයි මාධ්‍ය අධ්‍යනාංශය, අනිත් එක ප්‍රසංග කලා අධ්‍යනාංශය. එතකොට මාස් මීඩියා වලට නම් ඔයා ඇප්ලයි කරලා තියෙන්නේ. ඔයාට ඒ හා සම්බන්ධව යම්කිසි දැනුවත්භාවයකින් යුතුව තමයි මේකට යන්න වෙන්නේ. මම කියන්නම් ඊළඟ කොටසදී කොහොමද මේකට අපි සූදානම් වෙලා යන්නේ කියලා. ප්‍රසංග කලාවලදීත් ඒ විදිහටම තමයි. එතකොට ඔයාට මේ වෙනකොට තියෙන දැනුමට වඩා සමහර විට තව ටිකක් දැනුවත් වී ඊට පස්සේ දැනුම මට්ටම වැඩි කරගෙන මේ ඇප්ටියුඩ් ටෙස්ට් වලට යන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. දැන් මේ පරීක්ෂණ දෙකම ඇත්තටම තියෙන්නේ මේ ලිඛිත විදියට නෙවෙයි. දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ වගේ සමහර ටෙස්ට් තියෙනවා. ඒවා ලිඛිත පරීක්ෂණ. එතකොට ලිඛිත පරීක්ෂණයකදී දැන් මට අනුව නම් ලිඛිත පරීක්ෂණයක් ටිකක් හරි ඩේන්ජරස්. මොකද අපි ලියන දෙයක් අපි හරියට ලියන්න ඕන. අපිට
ආමට වැරදුනා කියලා වෙනස් කරන්න බෑ අපේ ආන්සර් එක. අපි ඒක ටික් එක දාලා ඉවරයි. අපි ඒක සිලෙක්ට් කරලා ඉවරයි. නමුත් මොකක් හරි වාසනාවකට ශ්‍රීපාලි මණ්ඩපයේ තියෙන දෙකම මේ අදාළ පරීක්ෂණ දෙකම වාචික සහ ප්‍රායෝගික විදිහට ඔයාලට සාමුඛ පරීක්ෂණ ආකාරයෙන් තමයි මුහුණ දෙන්න තියෙන්නේ. ඒ නිසා ඔයාලට ලිඛිත පරීක්ෂණයකට මුහුණ දෙනවා වගේ බය වෙන්න අවශ්‍ය නැහැ. බොහොම රිලැක්ස් එකේ ගිහිල්ලා මේ ටෙස්ට් දෙකටම මුහුණ දීලා එන්න පුළුවන්. ප්‍රසන්න කලා අධ්‍යනාංශය ගත්තාම මේකෙදි මේ කිහිපයක්ම තියෙනවා විෂයන් චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය, ආරංග කලාව, ඊට පස්සේ සිනමා අධ්‍යයනය වගේ කිහිපයක්ම තියෙනවා. ඒ නිසා ඒ සියල්ලටම උනත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා ඇප්ලයි කරන්න ඕනේ මේ කැම්පස් එකේ එකකට විතරයි කියලා එහෙම එකක් නැහැ. එහෙම නීතියක් නැහැ. ඉතින් ඔයාලට කැමති එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔක තමයි විශ්වවිද්‍යාලයේ අපේ ශ්‍රීපාලි මණ්ඩපේ විශ්වවිද්‍යාලයේ ඇප්ටියුඩ් ටෙස්ට් වල බෑග්ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ දැන් ඇප්ටියුඩ් ටෙස්ට් එකකට ඔයා ඇප්ලයි කරලා නම් ඉන්නේ. මුලින්ම ඔයාට ඇප්ටියුඩ් ටෙස්ට් එකකට ඇප්ලයි කරායින් පස්සේ ඔයාට එලිජිබිලිටි ලිස්ට් එකක් එවනවා. ඒ එලිජිබිලිටි ලිස්ට් එකේ තියෙනවා admissions and instructions. හරිද? මේක එවනවා මේ කියන්නේ ඇප්ටියුඩ් ටෙස්ට් වලට අදාළව තමයි එවන්නේ කොළඹ කැම්පස් එකෙන්ම. ඊමේල් එකක්. ඒකේ තියෙනවා මේ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය, ඊට පස්සේ විභාග අංකය සඳහන් කරලා තමයි මේක එවන්නේ. එතකොට මේකේ තියෙන මේ උපදේශ පත්‍රිකා එහෙම හොඳින් අධ්‍යයනය කරන්න ඔයා මේ කැම්පස් එකේ එවන්න. මොකද ඒකේ තියෙන කියන්නේ මට ආව උපදේශ පත්‍රිකාව මම ඔයාලට කියන්නේ දලා අදහසක් දෙන්නම්. නමුත් ඒක ඒ විදිහටම කියන්නේ නැහැ. මම දන්නේ නැහැ මේ වතාවේ මොන විදිහටද මේ ටෙස්ට් එකේ ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙන්නේ කොයි විදිහටද කියලා. නමුත් මේ යෝග්‍යතා පරීක්ෂණය ගැන දලා අවබෝධයක් ගන්න මම කියන්නම් කොහොමද කියලා. මේකේ මේ විභාගය සඳහා උපදේශ මාලාවක්, ඒ කියන්නේ මුලින්ම මේකේ තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකම් ලැබපු අයගේ විභාග ප්‍රවේශ පත්‍රය. ඒ කියන්නේ ඇඩ්මිෂන් කාඩ් එක. ඇඩ්මිෂන් කාඩ් එක මේ ඔයාට පුළුවන් මාස් මීඩියා, ඒ කියන්නේ අදාළ ලින්ක්ස් තියෙනවා. හරිද? ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා මියුසික් වලට වෙනම තියෙනවා, ඩාන්සින් වලට වෙනම තියෙනවා, ආර්ට් ඇන්ඩ් ඩිසයින් වලට වෙනම, ඩ්‍රාමා ඇන්ඩ් තියටර් වලට වෙනම, ෆිල්ම් ස්ටඩීස් වලට වෙනම, ඔයගේ මාස් මීඩියා වලට වෙනම කොහොම තියෙනවා. එතකොට ඔයාට සිද්ධ වෙනවා මේ අදාළව ඔයා ඇප්ලයි කරලා තියෙන විෂය හරහා ඒ අදාළ විෂයේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ ඇඩ්මිෂන් කාඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඒ ඇඩ්මිෂන් කාඩ් එක අනිවාර්යෙන් විෂයන් කිහිපයකට ඇප්ලයි කරා නම් ඒ විෂයන් කිහිපයෙම වෙන වෙනම එනවා. ඒ කියන්නේ ඔයා මේ කැම්පස් එකේ විෂයන් කිහිපයකට ඇප්ලයි කරලා ඔයාලට එක ඇඩ්මිෂන් කාඩ් එකක් නෙමෙයි චිත්‍ර වලටයි, මියුසික් වලටයි, මීඩියා වලටයි තුනටම ඇප්ලයි කරපු කෙනෙක්ට ඇඩ්මිෂන් කාඩ් තුනක් ලැබෙන්න ඕන. ඒක ඔයාලට මේකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ අදාළ ලින්ක් එකෙන්. ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා විභාගය සඳහා උපදෙස් මාලාවක්. ඒකත් ලින්ක් දෙකක් තියෙනවා බොහොම පැහැදිලිව. Tamanට ඒ කියන්නේ ඕන කෙනෙක්ට කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට මේ උපදෙස් මාලාවක් තියෙනවා. ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මුලින්ම තියෙනවා මේ කියන්නේ common instructions ටිකක්. ඒ common instructions ටිකේ තියෙන්නේ media උනත් performing arts උනත් ඕන කෙනෙක්ට මේව ටික වැදගත් වෙන විදිහට තමයි තියෙන්නේ. කියන්නේ දිනය සහ වේලාව, විභාගයේ පැවැත්වෙන අදාළ දේවල්, ඒ හැමදේම ඔයාගේ ඇඩ්මිෂන් කාඩ් එකේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කවද්ද තියෙන්නේ සහ ඔයාගේ දිනය කවද්ද? ඇඩ්මිෂන් කාඩ් එකට අදාළව ඔයාට ඩේට් එකක් තියෙනවා. ඔයා ඒ ඩේට් එකේ යන්න ඕනේ. හරිද? දැන් ඇප්ලයි කරපු හැම ළමයෙක්ටම එකම දවසක් දෙන්න විදිහක් නැහැනේ. මොකද එක ළමයාව වෙනම සාමූහික පරීක්ෂණයට ලක් කරන්න ගියාම කාලය ගොඩක් යනවා. ඒ නිසා දින කිහිපයක් ඇප්ටියුඩ් ටෙස්ට් තියෙනවා. ඒ නිසා ඔයාට අදාළ ඩේට් එක ඔයා හොඳට මතක තියාගන්න සහ ඔයාගේ කාලය. ළමයාගෙන් ළමයාට කාලය වෙනස් වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න අවශ්‍ය දෙයක්. ඊට පස්සේ මෙතනදී ඔයාලට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මේ common instructions වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. වෙන වෙනම විභාග ප්‍රවේශ පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න ඕන කියලා සහ ඒ දේවල් print කරගන්න ඕන, ඇඩ්මිෂන් කාඩ් එක අරන් එන්න ඕන, ඔය වගේ සහතික කරගන්න ඕන. තමන්ගේ අත්සන දීලා සහතික කරලා ස්ථානෙට අදාළ විභාග මධ්‍යස්ථානෙට බාර දෙන්න ඕන. ඒ වගේ අදාළ උපදෙස් මාලාව පැහැදිලිව මේකේ තියෙනවා. ඒ නිසා ඒ උපදෙස් මාලාව තනේ කියවලා යන්න. මොකද අපි දැන් යන්නේත් මාධ්‍ය පීඨයට නම් අපිට හරි මාධ්‍ය සාක්ෂරතාවක් තියෙනවා. මොකද මේ දේවල් හැම එකක්ම වන්නේ ඩිජිටල් මීඩියා හරහා. එතකොට ඔයා මේ දේවල් හොඳින් අධ්‍යයනය කරලා යා යුතුයි කැම්පස් එකේ මේ පරීක්ෂණ වලට මුහුණ දෙනවා. ඊට පස්සේ ඔයාලට හම්බ වෙනවා ජනමාධ්‍ය පීඨයට කියන්නේ ජනමාධ්‍ය අධ්‍යනාංශයට වෙනම, ප්‍රසංග කලාව වලට වෙනම ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික. ඒවට කොහොමද කියන්නේ ඇප්ලයි කියන්නේ ඔයා ඇප්ලයි කරපු එක අනුව ඔයාලට බලන්න පුළුවන් කොයි විදිහට තියෙන්නේ කියලා. දැන් කොහෙද තියෙන තැනක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයා අපි හිතමුකෝ දැන් A levels වලදී A hall එක, B hall එක කියලා මම ඉස්කෝලේ halls නම් කරන්නේ. අන්න ඒ වගේ අදාළ ඔයාලට තියෙන hall එකේ අංකය හෝ hall එකේ නම ඔයාට ඇඩ්මිෂන් එකත් එක්කම එවනවා ඔයා කොහෙටද එන්න ඕනේ කියන එක ගැන. ඒ නිසා මේ කියලා තියෙන දේවල් ටික ඔයා ඒ විදිහටම අරන් යන්න මතක ඇතුව. ඒ කියන්නේ ඔයාට තියෙන identity card එක, ඊට පස්සේ identity card එකක් නැත්නම් driving license එකක් තියෙනවා නම් ඒක, ඒ වගේ ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් ලිය කියවිල්ලක් අනිවාර්යයෙන් ඔයාගේ අතේ තියෙන්න ඕනේ. ඒක අමතක කරලා යන්න එපා.
ඊට පස්සේ මේකෙදි මේ ඔයාලා ජජ් බෝඩ් එකක් ඉඳගෙන තමයි ඇත්තටම ඔයගෙන් ප්‍රශ්න අහන්නේ. හරිද? මේකෙදි මේ ඔයා බය වෙන්න එපා කිසිම වෙලාවක. මේ මම දැන් මේ කතා කරන්නේ මාධ්‍ය පැත්තට දාලා වෙන නිසා මේක ප්‍රසංග කලා අයට ලොකු වැදගත්කමක් නැති වෙයි. මේ කතා කරන්නේ මේ මීඩියා වලට ඇප්ටිටියුඩ් ටෙස්ට් එක දාපු කට්ටියට මොනවද ඔයා අමුතුවෙන් දැනුවත් වෙලා යන්න ඕන. මේ වෙද්දිත් ඒ දැනුම් මට්ටම් තියෙනවා නම් පොත්පත් කියවන, පත්‍ර කියවන, ඊට පස්සේ සින්දු අහන එහෙම කෙනෙක් නම්, ප්‍රවෘත්ති බලන කෙනෙක් නම්, ඊට පස්සේ නිවුස් පේපර්ස් කියවන කෙනෙක් නම්, ආටිකල්ස් කියවන කෙනෙක් නම් ලොකු ගැටලුවක් ඇති වෙන්නේ ඔයාලට සාමාන්‍ය විදිහට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේ ඩිග්‍රී එක කරන්න එනවා නම් අනිවාර්යෙන් මේ දේවල් භාවිතයේ තියෙන්නම අවශ්‍යයි. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න දැන් ඔයා මේ දේවල් වල භාවිතයක් නැත්නම් මේ දේවල් දැන් ඉඳන් පුරුදු වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ටෙස්ට් එකට කලින් ලෑස්ති වෙලා යන්න. ඔයා යනකොට සාමාන්‍යයෙන් මෙතනදී ඔයාගේ බලනවා මේ ජෙනරල් නොලෙජ් එකක් බලනවා. සාමාන්‍ය දැනුම මොන වගේද කියලා බලනවා. හරිද? ඊට පස්සේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් බලනවා. ඔයාගේ ප්‍රශ්නයක් අහුවම ඔයා උත්තර දෙන විදිය මොන වගේද? අබරෙන්නේ නැතුව, හරිද? සබකෝලයක් නැතුව ඔයා හරියට ඔයාට කියන්න තියෙන දේ හරි හෝ වැරදි ඔයා හරි විදිහට ප්‍රසන්ට් කරනවා නම් ඒක බලනවා ඔයාගේ උඩ. ඊට පස්සේ ලැන්ග්වේජ් and කමියුනිකේෂන් ස්කිල්ස් බලනවා. කොයි විදිහටද භාෂාව හසුරවන්නේ කියන එක ගැන ඒ වගේ දේවල් දිහා බලනවා. සහ මේ විෂය කෙරෙහි ඔයාගේ තියෙන කැමැත්ත. සබ්ජෙක්ට් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද මේ ළමයාට කියන එක ගැන අනිවාර්යෙන් බලනවා. මොකද විෂයට ආස නැති කෙනෙක් මේ ඩිග්‍රී කරන එක හරි අපරාධයක්. ඊට පස්සේ ඕවරෝල් පර්ෆෝමන්ස් බලලා තමයි ඔයාට අදාළ ටෝටල් මාක්ස් මෙතනදී වැටෙන්නේ. මීඩියා පැත්ත ගැන පොඩ්ඩක් එදිනෙදා ඩේ ටු ඩේ ලයිෆ්ස් වලදී එතකොට මේ කාලේ වෙන සිද්ධීන් අපි දුක ප්‍රවෘත්ති ගත්තාම දැන් ඔය පහුගිය දවස්වල වාර්තා වුණා වැඩිහිටි නිවාසයක් පිළිගත්තු එකක් ගැන. ඊට පස්සේ දිට්ඨ සුලිපුනාටුව ඒ වගේ ඩේ ටු ඩේ අප්ඩේට්ස් වලදී විශේෂයෙන් සලකුණු වෙච්ච නිවුස් තියෙනවා නම් ඒ දේවල් ගැන යම්කිසි අවධානයක් ඔයාගේ ඔළුවේ තියාගෙන යන්න සහ ලෝක පුවත් ගැන අවධානයක් තියෙන්න ඕන. දැන් යුද්ධ ගත්තාම යුද්ධ ගැන එයාලා අහුවත් ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒ නිසා ඔයා යම්කිසි දැන් මගේ ඇක්ටිවිටි ටෙස්ට් එකේදී මගෙන් අහපු දෙයක් තමයි මට මතක විදිහට යුද්ධය ගැන මගෙන් ඇහුවා. එතකොට යුද්ධ සමය ඒ දවස්වල ටිකක් යුද්ධ ඇති වෙන්න නැති වෙන්න කියන්නේ යුද්ධ ඇති වෙමින් නැති වෙමින් වගේ පටන් ගන්න මට්ටම වගේ ඇති වෙලා තිබ්බා. එතකොට ඒක ගැන මගෙන් ඇහුවා සහ මම ඒ දෙයට උත්තර දුන්නා. ඒ වගේ එතෙන්ට ඇවිල්ලා දැන් ඔයාගෙන myself වගේ දෙයක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් එයාලා අහනවා. එතකොට අර 4 පන්ති 5 පන්තියේ myself ඉන්ට්‍රොඩක්ෂන් එක වගේ කියාගෙන යන්න නැතුව බොහොම ආකර්ෂණීය විදිහට සහ වැදගත් දේවල් ඔයා අවශ්‍ය විදිහට එතනදී හසුරවන්න දැනගන්න ඕන. මොකද ඔයාගේ myself අහන්නේ ඇත්තටම ඔයා ගැන දැනගන්න නෙවෙයි ඔයා කතා කරන්නේ කොහොමද කියලා බලන්න වෙන්න පුළුවන්. ඔයා භාෂාව හසුරවන්නේ කොහොමද කියලා බලන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ගැන දැනගෙන යන්න. ඒ නිසා මේ දේවල් වලට ප්‍රැක්ටිස් වෙලත් යන්න. ඔය විදිහට තමයි මේ මාධ්‍ය පරීක්ෂණය, ඒ කියන්නේ මාධ්‍ය අධ්‍යනාංශයේ පරීක්ෂණය පවත්වන්නේ. කිසිම බය වෙන්න දෙයක් නැහැ. වෙවුලන්න දෙයක් නැහැ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. එතන ඉන්නේ ඔයා මොන උත්තරය දුන්නත් ඒ වෙලාවේදී අදාළ ප්‍රශ්නට හරි වුණත් වැරදි වුණත් බාර ගන්න ආචාර්යවරු පිරිසක්. ඒ නිසා ඔයාලව ඉන්සල්ට් කරන්නේ, ඔයාලව පහත් කරන්නේ, ඔයාලා දෙන උත්තරයට hina වෙන්නේ එහෙම නැහැ. ඒ නිසා බය වෙන්නේ නැතුව ඔයාගේ ආන්සර් එක ඔයා ඒක හදවතින්ම දෙන්න. මොකද හදවතින්ම වට මොලෙන් දෙන්න. හරිද? මොකද මොලෙන් දෙන්න ඕන ආන්සර්ස් තමයි මේ වෙලාවේදී වැදගත් වෙන්නේ. ඒ නිසා හොඳට මේකට සූදානම් වෙලා යන්න. ඊට පස්සේ ප්‍රසංග කලා කට්ටිය ගැන කතා කළොත් එහෙම ප්‍රසංග කලා අධ්‍යනාංශයට මමත් ඇප්ලයි කරා. එතකොට ෆිල්ම් වලට එතකොට ෆිල්ම් ස්ටඩීස් වලට මම ඇප්ලයි කරා. ওই දෙකම මට එකම දවසේ තමයි ඇප්ටිටියුඩ් තිබ්බේ. මම මේ දෙකටම සම්බන්ධ වුණා. කොහොම හරි දෙකම මම හිතනවා මම හොඳ විදිහට මේ දෙකටම මුහුණ දුන්නා කියලා. එතකොට දැන් මේ performing arts වල කිහිපයක් තියෙනවානේ මේ මම කියවන විෂයන් කිහිපයක් තියෙනවා කියලා. එතකොට මේ විෂයන් වලට අදාළව ඔයා අරන් යන්න ඕන දේවල් සහ ඔයා ගිහින් එතන කරන්න ඕන දේවල් වෙනස්. දැන් මේක වාචිකව වගේම ප්‍රායෝගිකවත් පරීක්ෂණයක් විදිහට තියෙනවා මේ ප්‍රසංග කලා කට්ටියට. දැන් නර්තනය සංගීතය වගේ අය ගත්තාම ඒගොල්ලොන්ට ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. එයාලාට නටන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සින්දු කියන අයට, මියුසික් කරන අයට මේ මියුසික් කියන්නේ සින්දු කියන්න හරි, වාද්‍ය භාණ්ඩ ප්ලේ කරන්න හරි, ඉන්ස්ට්‍රුමෙන්ටල් ප්ලේ කරන්න හරි වෙනවා. හරිද? එතකොට ඒ දේවල් වලට ඔයාලට සූදානම් වෙලා යන්න වෙනවා සහ ඒ දේවල් අරන් යන්න අවශ්‍යයි. ඒ කියන්නේ වාද්‍ය භාණ්ඩ එහෙම අරන් යන්න ඕන. දැන් ඩාන්සින් කරන කෙනෙක් නම් එහෙම ඒ අර කුහුණු වීම ඇඳුම් කඩලයක් තියෙන සායත් එක්ක එන අනේක හරිද? ඒ ඇඳුම් කඩලය අරගෙන යන්න ඕනේ. එතන නටන්න මේ සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ
මොකක් හරි මියුසික් එකකට නම් ඔයාලට හිතාගෙන ඉන්නේ. ගෙදර ඉඳන්ම හොඳට ප්‍රැක්ටිස් වෙලා යන අය ඉන්නවනේ. මම මේකට තමයි නටන්නේ කියලා. මොකද එයා ලෙවලේ කියනවා අදාළ ප්‍රායෝගිකව දෙයක් කරලා පෙන්නන්න කියලා පර්ෆෝමන්ස් එකක්. ඒක හැම එකකෙම ඒ නිසා ඔයාට ඒ වෙලාවේදී එතනදී කරන්න ඔයා ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් වෙලා යන කෙනෙක් නම් මියුසික් ට්‍රැක් එකක් ඔයාට පෙන් එකක දාගෙන අරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් වලට කලින් සූදානම් වෙලා යන්න මේ අදාළ ඉන්ස්ට්‍රක්ෂන්ස් පැහැදිලිව තියෙනවා. හරිද? ගේන්න ඕන වාද්‍ය භාණ්ඩයේ ඉඳන්. හරිද? මේ අදාළ කියන්නේ විශේෂ ප්‍රායෝගික පරීක්ෂණ මෙතන වෙන්නේ. ඒ ඉස්තරික් සබ්ජෙක්ට් වලට අදාළව. එතකොට ඒවට අනින්න ඕන ඇඳුම ගේන්න කියන එකේ ඉඳන් පුංචිම ඉන්ස්ට්‍රක්ෂන් එකේ ඉඳන් හැමදේම පැහැදිලිව මෙයාලා ඔයාලට දීලා තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් මේ උපදෙස් මාලාව කියවන්න නැතුව කැම්පස් එකට ඇත්තටම ඇතුළට යන්න එපා ගේට් එකෙන්. ඔයාට අනිත් ළමයි ඉස්සරහා තමන් සූදානම් නැහැ වගේ කියන ඉන්සෙකියුරිටි එක දැනෙන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට කියවලා යන්න. චිත්‍රයට මොන විදිහටද චිත්‍ර කියන්නේ කඩදාසිය මොකද්ද වෙන්න ඕනේ ඊට පස්සේ පැන්සල් වර්ගය මොකක්ද ඒ හැමදේම ඉන්ස්ට්‍රක්ෂන්ස් වල තියෙනවා. සිනමා අධ්‍යයන විෂයට දැම්මොත් එහෙම කෙනෙක් ඒ කෙනාට කියනවා මේ කලින් කරපු සිනමා ෂෝට් ෆිල්ම්ස් වෙන්න පුළුවන්. මොකද මේ ළමයි දැන් අපි ෆිල්ම්ස් කරපු කට්ටිය නෙවෙයිනේ. කියන්නේ අපි අධ්‍යක්ෂ තුමන්ලා තුමියලා නෙවෙයිනේ. ඒ නිසා තමන් කරපු ෂෝට් ෆිල්ම්ස් වෙන්න පුළුවන්, කමර්ෂල්ස් වෙන්න පුළුවන්. කියන්නේ අපි කියන්නේ ආතල්ලකට කරපු වැඩක් වුණත් වෙන්න පුළුවන්. ඒක ඔයාලට යම්කිසි වටිනාකමක් දැනෙනවා නම් මේක මට තව කෙනෙක්ට පෙන්වන්න පුළුවන්. මේක මෙහෙම වටිනාකමක් තියෙනවා කියලා හිතනවා නම් එතෙන්ට ඔයාගේ ඒ දේ පෙන් එකක දාගෙන හරි ෆෝන් එකේ හරි අරන් යන්න. එයාලට පෙන්වන්න ඒ ඔයාගේ අදාළ දේ. හරිද? මට මතක හැටියට ෆෝන්ස් නම් ගෙනියන්න දුන්නේ නැද්ද මන්දා අපේ කාලේ. හැබැයි දැන් කොහොමද කියන්න මම ඒක දන්නේ නැහැ. මොකද ඔයාලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වල ඒක ඇති. හැබැයි මෙතනදී ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වැරද්ද කවදාවත් කරන්න එපා. ඔයාගේ නොවන දෙයක්. ඒ කියන්නේ ඔයාගේ නොවන කිසිදු ලියවිල්ලක්වත් අරන් යන්න එපා තමන්ගේ කියලා. ඒක හරිම වැරදි වැඩක්. තමන්ගේ කියලා ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කරන්නත් බොරු දේවල් හදන් යන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒ නිසා තමන්ගේම දෙයක් ස්වකීය නිර්මාණයක්ම ස්වයං නිර්මාණයක්ම විතරක් අරන් යන්න. මොකද වෙන කෙනෙක්ගේ ෆිල්ම් එකක් ඔයා අරන් යන්න එපා. වෙන කෙනෙක් ලියපු කවියක්වත් ඔයා ඔතෙන්ට අරන් යන්න එපා. තමන්ගේම දෙයක් විතරක් මෙතනදී අරගෙන යන්න. දැන් performing ආර්ට්වලදී මට තිබ්බේ මම ෆිල්ම්ස් වලනේ දැම්මේ. එතකොට මට මගෙන් මුලින්ම එයාලා අපිට පේපර් එකක් දෙනවා. මේ මීඩියා වල වගේ නෙමෙයි. මීඩියා වලදී කෙලින්ම ප්‍රශ්න කතා කරලා විනාඩි 10ක් විතර විනාඩි 10කින් පස්සේ මම යවුවා. හැබැයි performing art වල මට පේපර් එකක් දෙනවා. ඒ පේපර් එක මට සූදානම් වෙන්න අනිත් කෙනා ඒ පේපර් එකට මුහුණ දෙන වෙලාවෙදී මට ලෑස්ති වෙන්න ටයිම් එක දෙනවා. එතකොට ඒ පේපර් එක එකිනෙකාටත් වෙනස්. හරිද? ඒ කියන්නේ ඔයාගේ පිටිපස්සේ ඉන්න කෙනාට හම්බෙන පේපර් එකයි ඔයාගේ පේපර් එකයි වෙනස්. ඔයාලට ඉස්සරහින් ඉන්න කෙනාට හම්බෙන්නේ ওই දෙන්නටම හම්බෙන පේපර් එක නෙවෙයි. ඒ වගේ දැන් මට ආපු පේපර් එකේ තිබුණා එකක් තමයි කවියක් තිබ්බා. ඒ කවිය ගැන මට මොකද හිතෙන්නේ කියලා. ඒකේ තිබ්බේ අර අම්මෙකුයි තාත්තෙකුයි තමන්ගේ දරුවාව මේ උස්මහත් කරන්න විඳින දුක ගැන. නමුත් ඒකේ කොතනකවත් අම්මයි තාත්තයි ගැන වචනයක්වත් අම්මද තාත්තද මේ කියන එක ගැන පැහැදිලිව සඳහනක් තිබ්බේ නැහැ. හැබැයි මට දැනෙච්ච හැටියට මම මේ කවිය මෙන්න මේ විදිහයි කියන එක කිව්වා. මට ඒක හොයාගන්න පුළුවන් වුණොත් මම මෙතන දාන්නම් මොකක්ද මේ කවිය සහ ඒ පාස් පේපර් එක මට හොයාගන්න පුළුවන් වුණොත් මම දාන්නම්. නමුත් මෙතනදී මම හිතන්නේ මම කියන්නේ නැහැ මේ පාරත් ඒ කවිය මේ ඒ විදිහට මේ කියලා. මොකද පේපර් එකකින් පේපර් එකටත් වෙනස්නේ. ඒ නිසා ඔයා සූදානම් වෙලා යන්න. කියන්නේ මේ හැමදේම ආර්ට් පැත්ත, කියන්නේ කලාව පැත්ත. අනිවාර්යෙන් කවි කියවලා යන්න, සින්දු කියවලා යන්න, පොත්පත් කියවලා යන්න. ඊට පස්සේ ආයෙ මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි එක ප්‍රශ්න තියෙනවා. ලෝක ආර්ථිකය ගැන මගෙන් ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් තිබ්බා. සහ තව ප්‍රශ්නයක් තිබ්බා මට මතක හැටියට සිනමා නිර්මාණ හරහා සමාජයට වෙන හොඳ පැතිකඩ නරක පැතිකඩ තියෙනවා නම් අපිට දැනෙන විදිහට. ඒ කියන්නේ අපේ ඔපිනියන් එක තමයි අපි එතන කියන්න ඕනේ. එයාලා බලන්නේ අපි මොකක්ද කියන්නේ කියලා. හරිද? ඔයාව ඉන්ටර්විව් කරන්න ඉන්න ලෙක්චරර්ස්ලා බලන්නේ ඔයා මොකක්ද කියන්නේ. ඒ කියන්නේ මේකට දෙන ආන්සර් එක. ඒක පොසිටිව් වෙන්න පුළුවන්, නෙගටිව් වෙන්න පුළුවන් වගේ ආන්සර් එක. හරිද? ඒ කියන්නේ ඔයාලට හිතනවා නම් ඔයාලට දැනෙනවා නම් දැන් පිළිවෙන ජනප්‍රිය දැන් අපි හිතමු උදාහරණයක් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ පොපියුලර් කල්චර් එකේ තියෙන සිනමා නිර්මාණ හරහා අපි ලංකාවට අනුව කතා කරමු. ඒ පොපියුලර් කල්චර් එකේ තියෙන සිනමා නිර්මාණ වලින් සමාජයට යම්කිසි වැරදායි දෙයක් සිදු වෙනවද නැද්ද කියලා අහන්න. ඔයාගේ ඔපිනියන් එක නැහැ කියන එක නම් ඔයා බය නැතුව ඒක ගැන කතා කරන්න. ඇත්තටම දැන් තියෙන්නේ මෙන්න මේ වගේ ෆිල්ම්ස්, ඇත්තටම දැන් තියෙන්නේ මෙන්න මේ වගේ සිනමා නිර්මාණ, සිනමා කෘති. ඒ නිසා මේකෙන් අපි කොහොමද කියන්නේ මේ වගේ දෙයක් පෙන්වුවම සමාජයට මොදක් වෙනවා කියලා. ගොඩක් මේ වයින් මෙන්නේ මේ නරක ආදර්ශ සමාජගත වෙන එක. අන්න ඒක නම් ඔයාගේ උත්තරේ ඔයා බය නැතුව දෙන්න.
මේ මම කියපු නිසා නෙවෙයි ඔයාගේ උත්තරේ ඒක නම් ඔයා ඒ උත්තරේ එතනදි දෙන්න. එයාලා බලාපොරොත්තු වෙනවා එයාලා බලන් ඉන්නේ ඔයාගේ උත්තරේ මොකක්ද කියන එක ගැනනේ. ඒ නිසා ඔයාට හිතෙන දේ අනිවාර්යෙන් එතනදි කියන්න. හැබැයි කලින් සූදානම් වෙලා යන්න මේ හැම දෙයක් ගැනම. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් 2026 නෙමෙයි 26 වර්ෂයේ මේ වෙනකන් ආව ෆිල්ම්ස් මොනවද? එතකොට මේ වෙනකන් ෆිල්ම්ස් වල කොහොමද රෝල්ස් ටික බෙදිලා ගිහින් තියෙන්නේ? මොන ෆිල්ම්ස් වලද? එතකොට ජාත්‍යන්තරයේ මොන ෆිල්ම්ස් වලද මේ විදිහට මොනවද දීලා තියෙන්නේ? ආන් ඒ වගේ සහ මොනවද මේ වෙනකොට ආවේ? ඊට පස්සේ ඔස්කා සම්මාන කවුද ගත්තේ? ඔය වගේ පහුගිය වසර කීපයට අදාළව මේ වසරට අදාළ ඒ දේවල් ඔයා බලාගෙන යන්න. මම දැන් මේ ෆිල්ම්ස් ගැන කිව්වේ මම ඇප්ලයි කරපු එකේ මම කරපු දේවල් ටික ඒව නිසා. සහ මේ පේපරේ අන්තිම ප්‍රශ්නේ තියෙනවා. මේකෙදි ප්‍රායෝගිකව Tamanට කැමති දෙයක් මේක ඉදිරිපත් කරන්න. පොඩි කොටසක් ඉදිරිපත් කරනවා. එතකොට මම කළේ ඇත්තටම නිවුස් ප්‍රසන්ටිං එකක්. ඒකෙදි ඔයාට කියන්න නැහැ කවදාවත් සින්දුවක් කියලා පෙන්වන්න ඕන අනිවාර්යෙන් කියලා. කවියක් කියලා පෙන්වන්න ඕන කියලා. එහෙම කියන්නේ නැහැ. ඔයාට ෆ්‍රී එක තියෙනවා. ඔයා කැමති දේ ඉදිරිපත් කරන්න. ඒකටත් ඔයා ඇත්තටම කලින් ලෑස්ති වෙලා යනවා නම් හොඳයි. මොකද මට මම කලින් එහෙම එකට ලෑස්ති වෙලා ගියේ නැහැ. එතකොට මම ඇත්තටම ඇප්ටියුඩ් ටෙස්ට් එක මේ වෙලාවේදී ශ්‍රීපාලි මණ්ඩපයේ මෙන්න මෙහෙම පවත්වනවා කියන එක ගැන තමයි ඒබල නිකන් ලයිව් නිවුස් එකක් විදිහට කිව්වේ. ඒකෙදි මට ලොකු ගැටලුවක් උනේ නැහැ. නමුත් ඔයා කලින් සින්දුවකට හරි කමන්නේ ලෑස්තිලා යනවා නම් ඇත්තටම මේක වටිනවා. ඒකට ওই දේවල් ටික තමයි බේසිකලි performing arts අයටත් media අයටත් තියෙන්නේ. මේ දෙකේදී වෙන වෙනම පාත් එකක් නිසා ඔයාලා දෙවිදියකටම සූදානම් වෙලා යන්න. අනේ මම මීඩියා එකට ලෑස්ති වුණානේ කියලා ඔයා අර කතාරින් එපා. ඒකටත් ඇප්ලයි කරලා නම් තියෙන්නේ. දෙකටම මුණ දෙන්න. මොකද අපි දන්නේ නැහැ ඉසෙට් ස්කෝර් එක මොන විදිහට තියෙන්නේ නේද? ඔයාගේ මාක්ස් කොයි විදිහට අන්තිමට ඔක්කොම එකතු වෙලා කැල්කියුලේට් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා ඔය දෙකට හොඳට මුණ දෙන්න. විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ මම අන්තිමට තියාගත්තේ ඇත්තටම මුලින් කියනකට වඩා මට හිතුණා අවසානයේදී කියන්න මේක. ඔයා මේ ඔයාට එන රේට් එකයි ටයිම් එකයි කොහේ හරි විත්තිය හරි කමන්නේ ගහලා තියාගන්න. මේ වෙලාවේදී ඔයා අනිවාර්යෙන් ඒ තැන ඉන්න ඕන. ඔයාට හදිසියේ හරි මොකක්ම හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා කරුණා කරලා මේ පාලනාධිකාරියට කතා කරලා කැම්පස් එකේ මේ පාලනාධිකාරියට කතා කරලා ඔයාට කතා කරන්න ඕන කන්ටැක්ට් නම්බර්ස් පවා තියෙනවා. ඔයාගෙන ඊමේල් එකේ කතා කරලා දැනුවත් කරන්න. ඔයාට හදිසි අසනීපයක් නම් ඔයාට හදිසි තත්ත්වයක් නම් මොකද එක දවසක තියෙන එකක් නෙමෙයි මේ ඇප්ටියුඩ් ටෙස්ට් එක. වගේ ඩේට් එක හරි අඩුම තරමේ යාලා මාරු කරලා දෙයි. සාධාරණ හේතුවක් නෝ. දාන ගෙදරක් කියලා, වෙඩින් එකක් කියලා, එහෙම නැත්නම් කාගේ හරි පාටි එකක් කියලා, බර්ත්ඩේ එකක් කියලා මේකට නොයා ඉන්න එපා. මොකද ඒ හැම දෙයකටම වඩා මේ තන මම හිතනවා ඔයාලා වැදගත් කරගත යුතුයි කියලා. එහෙම නැතුව අතිශය සාධාරණ අතිශය මානුෂීය ගැටලුවක් නම් තියෙන්නේ. ඒ දේ දැනුවත් කරලා ඔයාලා ඉතාම ඉක්මනින් ඔයාලගේ විසඳුම ලබා ගන්න. මම හිතනවා මේ මම කියපු දේවල් ටික හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම තේරෙන්න ඇති. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා මම හරියට මේ YouTube එකේ වීඩියෝස් කරන්නේ මොකද්ද කොහොම කන්ටෙන්ට් එකක්ද කරන්න ඕනේ ඇයි මම මේක කරන්නේ කියන එක ගැන හරියට මේ අයිඩියොලොජි එකක් තිබ්බ නැති කෙනෙක්. ඉතින් මම මේක කරේ ඇත්තටම Facebook එකට ගියාම ගොඩක් වෙලාවට වෙන්නේ අනේ අයියේ තාම නැද්ද මේකේ මුකුත් නැද්ද අපිට දන්නේ නැහැ මුකුත් මේ වගේ පාස් පේපර් නැද්ද මොනවද අහන්නේ කොහොමද අහන්නේ මොකද කරන්නේ අර වගේ ප්‍රශ්න ගණනාවක් මම දැක්කා. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරයක් විදිහට තමයි කාගේ හරි ප්‍රශ්නයකට උත්තරයක් විදිහට තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මම හිතනවා එකම එක කෙනෙකුට හරි මේ මම කියපු දේවල් වලින් පුංචිම දෙයක් හරි ප්‍රොඩක්ටිව් වෙයි කියලා ඔයාගේ ඇප්ටියුඩ් ටෙස්ට් එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වෙද්දි ගැටලුවක් ඇති වෙලා නම් තියෙන්නේ. ඒකට විසඳුමක් නැත්නම් මට විසඳුමක් දෙන්න බෑ. නමුත් ඔයාගේ ගැටලුව කියන්න අපි ඒකට විසඳුමක් කොයි විදිහටද හදාගන්නේ කියන එක ගැන බලමු. මාත් එක දිගටම එකතු වෙලා ඉන්න. මම සබ්ස්ක්‍රයිබ් කරන්න, මට ලයික් එකක් දෙන්න, සහ මට කමෙන්ට් එකක් දෙන්න. මොනම හරි ගැටලුවක් තියෙනවා නම් මම කලින් කිව්වා වගේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම මේ ඇප්ටියුඩ් ටෙස්ට් එකට ලියන්නේ ඇප්ටියුඩ් ටෙස්ට් එක ලියන්න නෙමෙයි ඇප්ටියුඩ් ටෙස්ට් එකට මුණ දෙන්න ඉන්න හැම නංගි කෙනෙක්ටම හැම මල්ලි කෙනෙක්ටම මේ ටෙස්ට් එක ගොඩාක් ඉලින් සමත් වෙන්න පුළුවන් වෙන්න කියලා මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා. මොකද මමත් ඔය මට්ටමේ ඉඳන් තමයි මේ ටෙස්ට් එකට මුණ දුන්නේ. මට අටෝරාසියක් ප්‍රශ්න තිබ්බා. ඉතින් මම අදට ගිහින් එන්නම්. තව වීඩියෝ එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙන්න. බයි.